මෙන්න මේ බත් එකේ රස නම් යාළුවනේ අය කියලා වැඩක් නැහැ. බිරියානි එකට සෙකන්ඩ් වෙන්නේ නැති සුපිරිම රසක් මේකේ තියෙනවා. ඉතින් ඔයාලා ළඟ අල මස් ඒ වගේම ලුණු වගේ දේවල් තියෙනවා නම් ගොඩක් ලේසියෙන් ගෙදර තියෙන දේවල් වලින් මේක හදා ගන්න පුළුවන්. අපි නම් බලමු රසට සුපිරියට මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට තෙල් ටිකක් දාගෙන ඒ ටික හොඳින් රත් කරගන්නවා. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලොකු ලුණු මේ විදියට එකතු කරගන්නවා. ඒ ටික රන්වන් පාඩනකම් බෙදෙන්න ඕන. ඉතින් මේක බෙදෙන අතරතුරදී මම මේකට කපාගත්ත අලත් එකතු කරගන්නවා. සාමාන්‍ය ලුණු ප්‍රමාණය වැඩි වෙන තරමට ගොඩක් රසට ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක මේ වගේ භාජනයක ලිපේ උනත් හදා ගන්න පුළුවන්. ඒ වගේම රයිස් කුකර් එකක උනත් ගොඩක් ලේසියෙන් ඔයාලට හදිසි වෙලාවකට ඒ වගේම කම්මැලි වෙලාවට වගේ හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට තලාගත්ත ඉංග්‍රීසි සුදු ලුණු එකතු කරගන්නවා. ඒ වගේම හොඳින් තලාගත්ත එනසල් කරාපිනිටි සහ තක්කාලි එකතු කරගන්නවා. මේ දේවල් ටික නම් අනිවාර්යෙන් කොහොමද ගෙදරක තියෙන හින්දා ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉංග්‍රීසි සුදු ලුණු නම් අනිවාර්යෙන්ම දාගන්න. ඒකෙන් තමයි රස වැඩි වෙන්නේ මේකේ. මේ විදිහට මේක විනාඩි දෙකක් විතර හොඳින් තෙම්බරා දුන්නාන් පස්සේ මම මේකට චිකන් එකතු කරගන්නවා. ඔයාලට වෙලාව තියෙනවා නම් මේ කෑම එක හදන්න කලින් හරි චිකන් ටික සීසන් වෙන්න තියාගන්න. ලුණු මිරිස් කුඩු ගම් මිරිස් කුඩු ටිකක් දාගෙන හොඳින් සීසන් වෙන්න තියාගත්තොත් තවත් හොඳ රසයකට චිකන් ටික හදා ගන්න පුළුවන්. චිකන් එකක් දාලා මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට රම්පේ කරපිංච දැම්මා. අම බලෙන්ම ගෙනල්ලා දීපු හින්දා. ඊට පස්සේ මම මේකට තුන පහ එකතු කරගන්නවා. මේ තුන පහ එක ටිකක් විශේෂයි මම ගෙදර හදන එකක්. ඒ වගේම මේක මිරිස් කුඩු මේ විදිහට කහ කුඩු ගම් මිරිස් කුඩු එකතු කරගන්නවා. ඉතින් මේ තුන පහ වර්ග මිරිස් කුඩු වර්ග ගැන වීඩියෝගේ අන්තිමට මම කියනවා ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අමුද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරන ඉතාම පිරිසිදු ඉතාම රසවත් කුළුබඩු. ඒ හැම දෙයකම විස්තර වීඩියෝගේ අන්තිමට මම කියන්නම්. ඉතින් මේ විදිහට මේ ඔක්කොම දාලා හොඳින් කලවම් කරගන්න ඕන. සාමාන්‍යයෙන් චිකන් එකේ හොඳට තැවෙරෙන විදිහට මේක කලවම් කරගන්න. ඊට පස්සේ මම ආයේ මේ විදිහට වතුර චුට්ටක් එකතු කරගන්නවා. වතුර චුට්ටක් හොඳින් එකතු කරගත්තන් පස්සේ මේ ටික හොඳට ආයේ චිකන් වල ගෑවෙනවා කියන්නේ අඩිය ඇල්ලෙන්නේ නැති වෙන්න. මේ භාජනය නම් කොහොමද අඩිය ඇල්ලෙන්නේ? ඉතින් මේ විදිහට හොඳට මේක කලවම් කරගෙන අපි මේක වහලා හොඳින් තම්බ ගන්න ඕන. ඒ තම්බනකොට චිකන් එකේ වතුරත් එළියට ආවන් පස්සේ තව වතුර ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. දැන් වලට පේන වතුර ටිකක් වැඩිලා තියෙනවා. චිකන් එකේ තියෙන වතුරත් එළියට ආවන් පස්සේ තැම්බෙනකොට මේ විදිහට වතුර ප්‍රමාණය වැඩි වෙනවා. ඒකෙන්ම තැම්බෙනකොට තමයි මේක රස වැඩි වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට චිකන් එක මේ ටික ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආවන් පස්සේ මම මේකට උකු පොල් කිරි එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලා පොල් කිරි දා ගන්නකොට බත් එකට හාල් එක තම්බ ගන්න පුළුවන් ප්‍රමාණයට පොල් කිරි එකතු කරගන්න. මේ විදිහට පොල් කිරි ටික දාගත්තන් පස්සේ ටික වෙලාවක් යනකම් මේක හොඳින් හැදි ගා ගන්න. ලිපේකින් ඉතර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන විනාඩි දෙක තුනක් ඒක රත් වුණාන් පස්සේ මේ විදිහට අපි හොදගත්ත හාල් ටික දා ගන්න ඕන. මම මෙතන ඉඳන් ගත්ත සම්බහල් එකක්. ඔයාලට කැමති නම් බාස්මති උනත් දාන්න පුළුවන්. ගෙදර තියෙන මොකක් හරි හාල් එකක්. ඉතින් දාලා මේ විදිහට කැකුළු හාල් නම් සෙට් වෙන එකක් නැහැ. ඉතින් මේ විදිහට දාගත්තන් පස්සේ මේ ටික හොඳට කලවම් කරලා මේ වෙලාවෙදි ලුණු රස බලන්න. ඊට පස්සේ වතුර අවශ්‍ය ප්‍රමාණයට ටිකක් දාගෙන වතුර හරි පොල් කිරි හරි අවශ්‍ය ප්‍රමාණයට ටිකක් එකතු කරගෙන මේ බත් එක සාමාන්‍යයෙන් වෙන තෝයන විදිහටම උයාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ දාගත්ත දේවල් ටිකම හොඳට මැති යාළුවනේ මේක රස වැඩි වෙන්න. ඉතින් මම දැන් මේක හොඳට උයාගෙන තියෙන එතන මාරම සුවඳක් තියෙනවා මේ වෙලාවේදී. අර අපි ලුණු බෙදගත්තන් පස්සේ ඒ ලුණු වල රස, එතකොට ඉංග්‍රීසි ලුණු වල රස, තක්කාලි වල විශේෂයෙන්ම මස් වල මේ ඔක්කොම එකතු වුණාන් පස්සේ ඉතින් ආයේ කියලා වැඩක් නෑ මේකේ රස නම්. ඉතින් හදලා බලන්න යාළුවනේ ඕනම කෙනෙක්ට ඕනම හදිස්සියකදී හදා ගන්න පුළුවන් දෙයක් තමයි මේක. ඉතින් බිරියානි එකත් එක්ක බලද්දී සාමාන්‍යයෙන් රස පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. ඒ තරම් හොඳ රසයක් මේකේ තියෙනවා. ඉතින් මේ වගේ රසවත් රෙසිපි අපේ channel එකේ page එකේ දෙකේම තියෙනවා. ඔයාලට ගිහලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට රෙසිපි අවශ්‍ය දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අලත් හොඳට තැම්බිලා තියෙනවා ඔයාලට පේනවා. මම පොඩි චිකන් කැලි දෙකක් අර වෙලාවෙදිම අයින් කරගත්තා. ඒ ටික තමයි මේ බෙදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් මේක හදලා බලන්න. ඇත්තටම මාරම ලේසි මාරම රසක් තියෙනවා මේකේ. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් අපේ රසම රස කුළු බඩු ගන්න ඕන කට්ටියන්ට තමයි මෙන්න මේ දෙනු දීම තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ආතල් කිචන් එක යටතේ මම නිර්මාණය කරපු මගේ සේවරි කුළු බඩු නිෂ්පාදන ආයතනය. ඉතින් ඒකේ නිෂ්පාදන වෙන විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි අවයටේ ඉඳලා සියලුම ද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරලා තමයි ඔයාලට මේ සියලුම නිෂ්පාදන ගෙන්නේ. මිරිස් කුඩු කහ කුඩු එතකොට තුන පහ කුඩු කෑලි මිරිස් වගේ හැම දෙයක්ම කුළුබඩු වර්ග මසාලා වර්ග පේස්ට් වර්ග ඕනම දෙයක් අපි ළඟ තියෙනවා. ඉතින් සීලම නිෂ්පාදන 50කට වඩා කියන්නේ කුළුබඩු වර්ග 50කට වඩා අපි ළඟ තියෙනවා. මහලු කරි පවුඩර් මේ හැම දෙයක්ම. ඉතින් අබැටේ ඉඳලා හැමදේම විශේෂයෙන් හදපු අට්ටාලු වල දාලා තමයි අපි මේව නිෂ්පාදනය කරන්නේ. ආගන්තුක ද්‍රව්‍ය ඒ වගේම සත්තුන්ට කිසිම විදියකට මේවට ලං වෙන්න බෑ.
ඉතින් මෙන්න මේ විදිහට ඊටාම පිරිසිදු තත්ත්වයෙන් තමයි සියලුම නිෂ්පාදන අප නිෂ්පාදනය කරන්නේ. ඇසුරුම් කිරීම දක්වාම ඒ නිෂ්පාදන තත්ත්වය, ඒ සනීප ආරක්ෂිත තත්ත්ව අපි හොඳට වගා බලා ගන්නවා. ඉතින් ඔයාලත් කැමති නම් අනිවාර්යයෙන්ම මේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඊටාම උසස් තත්ත්වයේ සාධාරණ මිලකට සියලුම කුළු බඩු වලට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ආල සාමාන්‍ය මේ වගේ ඒවා වෙන වෙන තැන් වලින් ගත්තොත් ඇත්තටම ඊටාම අධික මිලකට තමයි මේ මිලදී ගන්න වෙන්නේ. ඉතින් ඊටාම සාධාරණ මිලකට තමයි ඔයාලට අපි මේ හැම දෙයක්ම ලබා දෙන්නේ. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. හැමෝටම සුබ දවසක්.